අපි අද පන්තිය ආරම්භ කළා පහේ ශිෂ්‍යත්වයේ ලියපු මේ වසරේ පහේ ශිෂ්‍යත්වයේ ලියපු ළමයි වෙනුවෙන්. ඉතින් ළමුන් පිරිසක් ඇවිල්ලා සිටියා. ඒ වගේම තව කීප දෙනෙක්ම ඔයාලා වගේ අහලා තිබුණා පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්ද? කවදද තියෙන්නේ වගේ කාරණා කීපයක්. ඒ නිසා මම මේ විදිහට මේ දැන් ඇවිල්ලා ඉන්න කීප දෙනා වෙනුවෙන් සියලුම දෙනා වෙනුවෙන් මේ වීඩියෝ එක කරන්නේ අපේ පන්තිය පිළිබඳව දැනුවත් කරන්න. එතකොට මට මේ පන්තිය පිළිබඳ දැනුවත් කිරීමේදී මට එක කතාවක් තියෙනවා කියන්න. මං හිතනවා ඒක විතර ප්‍රමාණවත් ඇති කියලා අපේ පන්තිය ගැන දැනගන්න. මම හිඟුරු කඩුවේ පන්ති දිගටම කරගෙන ගියේ වසර ගණනාවක සිට කම්පියුටර් වගේම ඉංග්‍රීසි සමහර විට ඔබ අහලා ඇති ලකරුණ ඇකඩමි ෆවුන්ඩේෂන් කියලා තියෙනවා. එතකොට ඒ පන්තියේ ළමයි ඉතාමත් හොඳින් ඉංග්‍රීසි භාෂාව කතා කරන බව ඔයගොල්ලෝ අහලා ඇති Facebook එකේ දකින්න ඇති. ඉතින් මේ පිටත ඒ කියන්නේ අපේ ගමෙන් පිටත පන්ති කරන්න මගේ අදහසක් තිබුණේ නැහැ. එතකොට 2025 තමයි ශිෂ්‍යත්ව විභාගය ඔයගොල්ලන්ට මතක ඇති ශිෂ්‍යත්ව විභාගය පහ වුණා. මම හිතන්නේ අගෝස්තු වල තියන්න තියෙන ශිෂ්‍යත්වය කරේ දෙසැම්බර් වල. එතකොට ඒ ආසන්න දිනයක. ඉතින් ඒ විභාගය උරුණ ගමන්ම විද්‍යාව ගුරුවරයෙක් මේ බුත්තල ප්‍රදේශයේ දිගින් දිගටම කතා කරා. මොකද එයාගේ දුවත් ශිෂ්‍යත්වය ලියලා ඉවර නිසා එයාගේ යාළුවෝ කට්ටියක් එක්ක ගෲප් ක්ලාස් එකක් කරන්න ඒ පන්තිය අපි පටන් ගත්තා. ළමයි 35ක් විතර හිටියා. ශිෂ්‍යත්ව ප්‍රතිඵලාවට පස්සේ 7-8 දෙනෙක්ම ඉවත් වුණා. මොකද ඒගොල්ලෝ වෙනස් පාසල් වලට යන්න. ඉතින් ඉතුරුන් ළමයිගෙන් 15 දෙනෙක් හරියටම 15 දෙනෙක් මේ දක්වා රැඳී සිටිනවා. ඒගොල්ලෝ අතිශය සාර්ථක තැනකපත් වෙලා ඉන්නවා. දැන් ඔයගොල්ලන්ට මම මේ වීඩියෝ කියනකොට ඒගොල්ලන්ගේ වීඩියෝ ලින්ක්ස් එවනවා. YouTube channel එකක් තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ඉදිරිපත් කිරීම කතා අතිශය සාර්ථක විදිහට මේ අතිවිශාල වීඩියෝ ප්‍රමාණයක් තියෙනවා. හරි. මෙහෙම මං හිතන්නේ මෙහෙම මට විනාඩි ගණනාවක් මේ විදිහට පෙන්වන්න පුළුවන් ඔයගොල්ලන්ට මේ තියෙන වීඩියෝස් මේ මම නිකන් එකක් විතර ප්ලේ කරන්නම් ඔය හරිද? මේකේ මම ක්වොලිටි එක නිසා මම මේ වෙනස් කරේ. ක්වොලිටි එකට හරවන්න ඕන නිසා right හරිද? මම එකක් මම නිකන් ප්ලේ කරන්න හැදුවා. ඒ වගේම ඒකේ ක්වොලිටි එක හයි ක්වොලිටි එකට ගන්න ඕන නිසා දැන් ඉතින් මේ වගේ ළමුන් අතිවිශාල ප්‍රමාණයක් අපේ ඒ පාඨමාලාව හදාරපු ළමයි දිගින් දිගටම ඔවුන්ගේ මේවා කරනවා. ඒ වගේම ඔවුන්ගේ ඒ කතා විනිශ්චය කරන්නේ පිටරට ගුරුවරු. ඔබට පේනවා ඇති ඔවුන්ගේ කතා right විනිශ්චය කරන්නේ විදේශීය ගුරුවරු. හරි? ඉතින් මේ මම එකක් ප්ලේ කරන්නම් ඔයගොල්ලන්ට පේන්න. එතකොට මේ ඒ ළමයි 15 දෙනාගෙන් පටන් ගත්ත පන්තිය ඊට පස්සේ අපේ බුත්තල ඉල්ලීම් දෙමාපියන්ගේ ඉල්ලීම් ගොඩක් තිබුණා. මොකද බුත්තල ප්‍රදේශයේ විශාල ප්‍රමාණයක් හිඟුරු කඩුවට ගියා. ඔයගොල්ලෝ දන්නවා ඇති මේ කතාව අහන. ඒ කට්ටියගේ ඉල්ලීම මත අපි පටන් ගත්තා බුත්තල ආයතනයක්. ඉතින් බුත්තල ආයතනය පටන් ගත්ත පස්සේ මේ අවුරුද්දෙත් අපිට ළමයි සැලකුවා. ඒ කියන්නේ 2025 නේද? ඔය මං හිතන්නේ 2024 වෙන්න ඕනේ. හරි? එතකොට 2024 ලියපු කට්ටියනේ දැන් 7 පන්ති ඉන්නේ. දැන් මේ තව වීඩියෝස් තියෙනවා. ඒ කට්ටිය 7 දැන් 7 පන්ති ඉන්නේ. ඒ කියන්නේ 2024 25 ඒගොල්ලෝ 6 දැන් 26. හරි? 2026 7 පන්ති. එතකොට ගිය අවුරුද්දේ ලියපු කට්ටිය දැන් මේ දවස්වල පන්තියට සහභාගී වෙනවා. උන්වත් මේ අවුරුද්ද අවසන් වෙනකොට අතිශය සාර්ථක මට්ටමට ළඟා වෙනවා. මොකද්ද මේ සාර්ථකත්වයට ළඟා වෙනවා කියන එක ඕගොල්ලෝ බලන්න බෑ නේද? අතිශය සාර්ථක වෙනවා කියන එකට ඕගොල්ලන්ට හුරු නෑ. දෙමාපියන්ට හුරු නෑ. ළමයිට හුරු නෑ. ඉංග්‍රීසි වලින් අතිශය සාර්ථක වෙනවා කියලා එකක් නැහැ. හැමදාම පන්ති යනවා. 6 පන්තියටත් ඉංග්‍රීසි පන්තියකට යනවා. ඊට පස්සේ 7 පන්තියේම ඒ ගුරුවරයා 7 පන්තියේ කියලා උගන්වනවා. 8 පන්තිය මේ ඉංග්‍රීසි වල 6ට වෙනම එකක්, 7ට වෙනම එකක්, 8ට වෙනම එකක් කියලා භාෂාවක් උගන්වන්න පුළුවන්ද? එතකොට 6 ළමයා කතා කරන්නේ නැද්ද? එයාට අදහස් ප්‍රකාශ භාෂාව කියන්නේ කමියුනිකේෂන්. එයාට භාෂාව පාවිච්චි කරලා කාට හරි අදහසක් ප්‍රකාශ කරන්න බැරි නම් විදේශිකයෙක් එක්ක ඉතාමත්ම ගැඹුරින් කතාවක් කරන්න බැරි නම් ඉස්සරහට ඇවිල්ලා සභාවක් ආමන්ත්‍රණය කරන්න බැරි නම් භාෂාවෙන් වැඩක් තියෙනවද? ඒක කරන්න ඒක කවුද එහෙම ළමයි කවුද එහෙම උගන්වන්නේ? කවුද එහෙම ළමයෙක්ට එහෙම උගන්වන්න ඉදිරිපත් වෙන්නේ? ළමයි හැමදාම 6 පන්තිත් ඉගෙන ගන්නවා, 7ත් ඉගෙන ගන්නවා, 8ත් ඉගෙන ගන්නවා, 10ත් ඉගෙන ගන්නවා, සාමාන්‍ය පෙළටත් ඉගෙන ගන්නවා. සමහර විට ඉතාමත්ම ඉහළින් ඉන්න කට්ටිය පන්තියේ ඉහළින් ඉන්න කට්ටිය ඒ ගන්නවා.
උසස් පෙළටත් ඒ ගනීවි. නමුත් වචනයක් කතා කරන්න බෑ. විශ්වවිද්‍යාලයට යනවා. විශ්වවිද්‍යාලයට ගිහිල්ලා විශාල ප්‍රශ්න වලට මුහුණ දීලා යන්තම් ඩිග්‍රී අරගෙන එනවා. සමහර කට්ටිය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඩිග්‍රී කරන්නේ. එළියට එනවා. ඒත් ඉංග්‍රීසි බෑ. රස්සාවට ඇවිල්ලා ඉංග්‍රීසි කරනවා. ඉන්ජිනියර්ස්ලා පවා ඉන්නවා. ඉංග්‍රීසි බෑ. ඒගොල්ලන්ට කතා කරන්න බෑ. නමුත් හොඳට මතක තියාගන්න 6 පන්ති ඔයගොල්ලෝගේ 5 ශිෂ්‍යත්වයේ ළමයා අනිවාර්යයෙන්ම අපි අවුරුද්දක් ඇතුළත අවුරුදු එකමාරකේ සමහර ළමයිට හරිද සමහර කට්ටිය ඊට කලින් සාර්ථක වෙන්න පුළුවන්. අතිශය සාර්ථක ඉංග්‍රීසි කතා කරන්නේ බවට පත් වෙනවා විතරක් නෙවෙයි ඉංග්‍රීසි ලියන්න කියන්න හැම දෙයක් පිළිබඳවම ඉහළ මට්ටමකට අරන් එනවා. ඒ අය එතනින් නතර වෙන්නේ නැහැ. ඔක්කොම පාඩම් ඉවරනට පස්සේ මේ වගේ වේදිකාවක් තියෙනවා. ඒගොල්ලෝ සතියක් කර සතියක්. ඒගොල්ලෝ සතියක් කර සතියක් මෙතන ස්පීච් එකක් කරන්න ඕනේ. ඒක විනිශ්චය කරනවා විදේශිකෝ. ඒ අර ඔයගොල්ලෝ දැවැන්ත විදියට ඉගෙන ගන්නවා. ඒගොල්ලන්ට කිසිම බයක් නැහැ. ඕනම ඔඩියන්ස් එකක් ඉස්සරහට ඕනම විදේශිකයෙක් ඉස්සරහා ඒගොල්ලන්ගේ කතාව ඉදිරිපත් කරන්න. විදේශිකයෝ පවා විස්මිත වෙන සමහර ළමයි ඉතාමත්ම ඉක්මනින් ග්‍රහණය කරගෙන ඉංග්‍රීසි භාෂාව චතුරව හසුරවනවා. අපි වටා ඉන්න ළමයි විශේෂයෙන්ම මුල්ම ශිෂ්‍යත්ව විභාගය අවසන් කරලා අපිත් එක්ක සම්බන්ධ වෙච්ච කණ්ඩායම අද අතිශය සාර්ථකයි. දෙගොල්ලෝ හතේ ඉන්නේ. ඔයගොල්ලෝගේ වීඩියෝස් ගොඩාක් තියෙනවා YouTube එකේ. හරිද? අපේ YouTube channel විශාල ප්‍රමාණයක් තියෙනවා. දහස් ගණක් වීඩියෝ තියෙනවා ළමයිගේ හැකියාවන්. ඉතින් ඒගොල්ලෝ එයාලට ඔයගොල්ලෝ හිතන්න බලන්න ඊළඟ අවුරුද්ද එනකොට ඒගොල්ලෝ කොතනද ඉන්නේ කියලා සාමාන්‍ය පෙළ කරනකොට හිතා ගන්නවත් බැරි තරම් දැනුමක් ඒගොල්ලන්ට ළඟා කරගෙන යන්න පුළුවන්. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඒ තැනට යනවා. ඒගොල්ලෝ උසස් පෙළත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනගෙන ඒගොල්ලෝ විශ්වවිද්‍යාලයට යනවා. විශ්වවිද්‍යාලේ ඒගොල්ලන්ට බැබලෙනවා. ඉංග්‍රීසි පුළුවන් කට ඒගොල්ලෝ දන්නවනේ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ළමයි කොච්චර අපහසුතාවයකට පත් වෙනවද කියලා. ඩොක්ටර්ස්ලා මේ ගමින් යන ඩොක්ටර්ස්ලා බොහෝ පිරිසකට බොහෝ පිරිස නේ 100%ක්ම වාගේ කවදාවත් ඒගොල්ලන්ට ස්පෙෂලිස්ට් කෙනෙක් වෙන්න බෑ. ඒගොල්ලෝ සාමාන්‍ය ඩොක්ටර්ස්ලා හැටියට එළියට එන්නේ. ඇයි? ඉංග්‍රීසි දැනුම නැති නිසා. ඒගොල්ලෝ ගිය ගමන්ම ඒගොල්ලන්ගේ ලකුණු පළවෙනි සෙමස්ටර් එකේම ඒගොල්ලන්ගේ ලකුණු මත තමයි තීරණය වෙන්නේ. අවසානයේදී ඒගොල්ලෝ ස්පෙෂල් කරනවද කියලා. ස්පෙෂල් කරන කට්ටියට ස්පෙෂලිස්ට් ඩොක්ටර් කෙනෙක් වෙනවා. අපි රුපියල් 5000ක් ගෙවලා පොලිමේ යන්න ඕනේ යව හම්බෙන්න. ලක්ෂ ගණන් දවසකට හම්බ කරනවා. ඒ තරමට විශාල වටිනාකමක් ලැබෙන ඩොක්ටර් කෙනෙක් බවට පත් වෙන්නත් ඉංග්‍රීසි භාෂාව හේතු වෙනවා. ඉතින් භාෂාව නැති නිසා ඉංග්‍රීසි භාෂාව නිසා ඉහළ අධ්‍යාපන උසස් අධ්‍යාපනය දැන් කොහොමත් මේ නව තාක්ෂණික ලෝකේ මේ ඉංග්‍රීසි කතා කිරීම ඉංග්‍රීසි භාවිතා කිරීම ඉතාමත්ම නිර්වුල්ව ඉංග්‍රීසි කතා ඕනම සභාවක ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වීම අතිශය වටිනා ස්කිල් එකක්. ළමයි අපේ ඉන්න සියලුම දෙනාම කිසිම චකිතයකින් තොරව ඇවිල්ලා ඉදිරියට ඇවිල්ලා කතා කරනවා. ඒ මට්ටමට අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ අවුරුද්දක් එකමාරක් ඇතුළත ඔබේ දරුවා ගොඩ නගනවා. ඔබේ දරුවා සම්ප්‍රදායික ක්‍රමයට ඕගොල්ලන්ගේ පාසලේදී ඉගෙනගත්ත විදිහටම නම් අවදුරටත් ඉගෙන ගන්නේ සල්ලි ගෙවලා පන්තියකට ගිහිල්ලා ඕගොල්ලෝ කනගාටු වෙන්න ඕනේ. ඒක හරිම අපරාධයක් ළමයෙකුට කරන. අනිවාර්යයෙන්ම අපි හොඳටම තේරුම් ගත්තා. විශේෂයෙන් මම හොඳටම තේරුම් ගත්තා. ඒ පුහුල් කොටුවෙන් පටන් ගත්ත ඒ පොඩි ළමයි පිරිස අද ඉන්න තැන බලලා මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ ඉවසන් කරපු කට්ටියත් මම ඉතාමත්ම හොඳින් ඔවුන් සාර්ථකත්වයේ රඟා යනවා. ඒ වගේම මම මේ අවුරුද්දේ මේ වගේ වීඩියෝස් කරලා දැනුවත් කරලා Facebook එකේ ඇඩ් දාලා හරිද කරලා උපරිමයෙන් ළමයි ප්‍රමාණයක් බඳවගෙන මම අති සාර්ථක ළමයි පිරිසක් බවට ඕගොල්ලෝ ඒ අයව ඊළඟ අවුරුද්දේ පත් කරනවා. හැබැයි ඕගොල්ලන්ට ඇවිල්ලා අපිත් එක්ක කතා කරන්න ළඟ දින කීපයක් අපිට දෙන්න පුළුවන් නම් දෙසැම්බර් වෙනකොට අපිට අඩුම ගානේ දින 30ක් අපිට දෙන්න පුළුවන් නම් දෙසැම්බර් වෙනකොටම ළමයිව ගොඩ දාන්න පුළුවන් සැලසුමක් අපි ළඟ තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. මම ඒකට හේතුවක් කියන්නම් අපි කොහොමද ඒක කරන්නේ කියලා. හරි මම මේක එතෙන්ට යන්නම්. ගිය අවුරුද්දේ විභාගය ඉවරලා දිස්ත්‍රික්කයේ පළවෙනියයි. වැල්ලවාය කලාපේ දිස්ත්‍රික්ක පළවෙනියා, බුත්තලින් දිස්ත්‍රික්ක දෙවෙනියා, මොනරාගල ඉතියේ දිස්ත්‍රික්ක තුන්වෙනියා. ඒ දෙන්නෙක් අපිට මුලදිම ඇවිල්ලා කිව්වා ඉංග්‍රීසි හදලා දෙන්න ඒගොල්ලෝ විශාඛ විද්‍යාලයට යනවා කියලා. එතකොට අනිත් එක්කෙනත් විශාඛ විද්‍යාලයට ගියේ. නමුත් එයා පරක් වෙලා ආවේ අවසාන මාසයේ වගේ ආවේ. අපි මාස දෙකක් අපි දවස් 25ක් ඇතුළත දවස් 25ක හෝ 30ක් ඇතුළත ළමයිව එක දිගට ආවා. ඊටාත්ම සුපිරි මට්ටමට ඒ ළමයින්ව අරන් ආවා. ඔයගොල්ලෝ පන්තියට සහභාගී වෙන්න එන්න දරුවත් අරගෙන ඔයගොල්ලන්ට අපි කතා කරමු. අපි සැලසුමක් හදන්න පුළුවන් නම් ළමයි ළඟ දවස් වලට ආයතනයට එවන්න පුළුවන් නම් අතිශය සාර්ථකව ඉංග්‍රීසි ළමයට කතා කරන්න පුරුදු කරනවා. ඉංග්‍රීසි කියන එක ආයෙත් යාට ගැටලුවක් නැහැ. ජීවිතේට ගැටලුවක් වෙන්නේ නැති වෙන්න හදන්න පුළුවන්. අවුරුදු ගණන් මේක ඉගෙනගෙන දැන් අපි මෙහි බුත්තලට ආවට පස්සේ සමහර කට්ටිය ඉංග්‍රීසි මීඩියම් ඉගෙන ගන්න. හරිම කනගාටුදායකයි. ඉංග්‍රීසි මීඩියම් ඉගෙන ගන්න ඉතාමත්ම සරල වාක්‍යයක්වත් ලියා ගන්න බෑ. අපි හැම කෙනෙකුටම දෙනවා පේපර් එකක්. මේ දැන් අද ඔයගොල්ලෝ ආපු ළමයිටත් දුන්නා. හරිම කනගාටුදායකයි. පොඩි සරලම වාක්‍යයක් ඒගොල්ලන්ට ලියා ගන්න බෑ. ඉංග්‍රීසි මීඩියම් කරන්නේ. මේගොල්ලෝ පන්තියට එලා මොනවා කරනවද මන් දන්නේ නැහැ. හිතා ගන්න බෑ. හරිම කනගාටුදායක තත්ත්වයක් තියෙන ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ හැම තැනකම හැම පාසලකම. එතකොට මේ ළමයි හැමදාම මේ විදිහට දෙන්න ඕනේ. කරුණා කරලා අපිට ළමයව බාර දෙන්න. මම ඒ වගකීම ගන්නවා. අනිවාර්යයෙන්ම ඊටමත් අතිශය සාර්ථක ළමයෙක් බවට පත් කරන ඔබේ දරුවා.
රයිට් මම ඒ උදාහරණය මම පෙන්වන්නම් ඒ කෙටි කාලීනව ළඟ පන්ති කරලා දවස් කීපයක් ළඟ පන්ති කරලා මොකද අපිට ළමයෙකුට සතියේ සැරයනේ පන්ති කරලා ඉස්කෝලේ යන ළමෙක් සතියේ සැරයයි ඉන්නේ. ඒ සතියේත් ඇවිල්ලා ඒ සතියේත් ළමයා ඉස්කෝලේ මොකක් හරි වැඩකට යෙදුනොත් තර්ගයකට ගියොත් මොකට හරි ගියොත් ඒ සතියක් නැහැ. එතකොට ළමයිව යම්කිසි දුරක් අරන් යන්න අපිට කාලය යනවා. ඒ නිසා අපි කරන උපායක් හැටියට බුත්තලදී අපි කරනවා බුත්තල ආයතනයේදී අපි කරනවා 6 9 ගෙන්න ගන්නවා. මොන තරඟ තිබුණත් මොන අමතර පන්ති ඉස්කෝලෙන් දැම්මත් 6 9 පන්තියට එන්න පුළුවන් නිසා අපිට පුළුවන් වෙලා තියෙනවා කෙටි කාලයක් ඇතුළත මේ ළමයිව ගොඩ දාන්න. අපිට හිඟුරු කඩුවේ අපි පන්ති තියෙන්නේ සෙනසුරාදා උදේ ඉඳලා. නමුත් හරිම කනගාටුදායකයි මේ සතිය ආවොත් ඊළඟ තරඟය වල සාහිත්‍ය තරඟයට ගිහිල්ලා ඊළඟ සැරේ ඉංග්‍රීසි තරඟයකට ගිහිල්ලා ඒ වගේ මොකක් හරි තරඟයකට යනවා ළමයි සහභාගී වෙන්න. මොකද මේක අඛණ්ඩව යන්න ඕනේ. මේක අනික අපේ පන්තිවල තියෙන අනිත් විශේෂත්වය තමයි මාසයක් හෝ එකමාරක් අපේ පරණ පාඩම් එක පළවෙනි පාඩම ඉවරුනාට පස්සේ ආවොත් කිසිම කෙනෙක් අපි බඳව ගන්නේ නැහැ. අපේ පන්තිවල තියෙන විශේෂත්වය මගදී පන්තියට මොනම හේතුවක් නිසාවත් ළමෙක්ව ගන්නෙ නැහැ. මොකද අපි උගන්වන රටාවක් තියෙනවා. ඒ රටාවට ඉගෙනගෙන ආවොත් විතරයි සාර්ථක වෙන්න පුළුවන්. ඒ ක්‍රමානුකූලව යන්න ඕනේ. ඒකත් අපේ එක තියෙන විශේෂත්වයක් අපිට කියන්න තියෙන විශේෂත්වයක්. රයිට්? මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් මම ඔයගොල්ලෝ දැකලත් ඇති මේ ළමයි ඒ ළමයි දෙන්න මේ ළමයි දෙන්න මෙයා දිස්ත්‍රික් ෆස්ට් වැල්ලවයි කලාපය මෙයා බුත්තල ළමෙක් ඔයගොල්ලෝ සමහරට දන්නවා ඇති. ඒ ළමයි දවස් 25ක් 30කින් පස්සේ අතිශය සාර්ථක විදියට ඉංග්‍රීසි කතා කරා. ඕන ඉතාමත් හොඳින් ඉංග්‍රීසි භාෂාව හසුරවන්න පටන් ගත්තා. මේක ඔෆ් කරලා තියෙන්නේ. ඉතාමත් හොඳින් ඉංග්‍රීසි භාෂාව. I began to wonder how planets move, how time, how nature are connected. That lesson planted a small seed in my heart and my brain. හරිද? ඒ වගේම මේ අනිත් බබා One day I saw a really old, grade 5. First of all, I proud to say I have selected the Vishaka Vidyalaya. හරිද? මේ ඉතින් මේ මම මේ පෙන්වුවේ ඒකෙන් මම ඔයගොල්ලන්ට කියන්න උත්සාහ කරන්නේ ඉතාමත් කෙටි කාලෙක ඒ හැකියාවක් තියෙනවා ඒගොල්ලෝ විශාක විද්‍යාලයට යන්න ලකුණු විශාල ප්‍රමාණයක් ලබාගත්ත කට්ටිය හැටියට සුවිශේෂ හැකියාවක් තියෙනවා ඉක්මනින් වේගෙන් ඉගෙන ගන්නවා. ඒ හැකියාව කියන්නේ ඒගොල්ලන්ට වේගෙන් ඉගෙන ගන්නවා. එතකොට මේ ළමයි ඔයගොල්ලෝගේ ළමයි අතරත් ඉන්නවා පළවෙනි පාර එක සැරයක් කිව්වම ඒගොල්ලෝ තේරුම් ගන්න කට්ටිය. සමහර ළමයි ඉන්නවා ඒගොල්ලන්ට දෙසරයක් උගන්වන්න ඕනේ. සමහර ළමයි ඉන්නවා තුන් සැරයක් එකම පාඩම තුන් සැරයක් විතර කිව්වම තමයි ඒගොල්ලෝ තේරුම් ගන්නේ. ඒක ළමයාට ඉගෙන ගන්න බැරි කවුරුත් නැහැ. තියෙන්නේ ඒගොල්ලෝ ප්‍රමාද වෙන එක. යම්කිසි දෙයක් අවබෝධ කරගන්න ඒගොල්ලන්ට කාලයක් ඕන. ඉතින් මේ වගේ දරුවෝ කියන දේවල් එක පාඩමක් එක සැරේ කරන්න ඕනේ. එහෙම කරන කට්ටිය ඉතා ඉක්මනින් මේකට ළඟා වෙන්න පුළුවන් අතිශය සාර්ථක කරන්න පුළුවන් කියන සාධකය තමයි මම ඔය කීවේ. එතකොට අපිටත් පුළුවන් මේ පහේ පන්තියේ ළමයි මොකද ඒගොල්ලන්ට ඉස්කෝලේ පටන් ගන්න ඊළඟ අවුරුද්දේ නිසා ඒගොල්ලෝ හය පන්තියට යන්න ඕනේ ඊළඟ අවුරුද්දේ නිසා අපිට පුළුවන් වැඩිපුර කාලයක් ඒ ළමයිට ඉගෙනීම් කටයුතු කරලා දින වැඩිපුර ප්‍රමාණයක් අරගෙන අපිට සුවිශේෂ තැනකට මේ දෙසැම්බර් වෙනකොටම අරගෙන යන්න හැකියාවක් තියෙනවා. ඒක ගැන කියන්නයි මම ඒක පෙන්නුවේ. හරිද? ඉතින් මම නැවතත් කියන්නේ මේ අවස්ථාව ළමයට කොහොම හරි ලබා දෙන්න. ඒ වගේම අපේ මම අර ළමයි 70ක් විතර ඉන්න පින්තූරයක් ඔයගොල්ලන්ට පෙන්වන්නේ දැන් ටිකට ඉස්සෙල්ලා. එතන ළමයි 70ක් විතර ඉන්නවා. ඒ 70ම මේ ස්ටේජ් එකේ සතියක් කණ්ඩායම් දෙකක් හැටියට ඇවිල්ලා ස්පීචස් කරනවා. එතන ඉන්නවා 6 පන්තියේ ළමයි දෙන්නෙකුත්. හරිද? ඒගොල්ලෝ 5 පන්තියේදී අපිට ආයතනයට සම්බන්ධ වෙලා දැන් 6 පන්තියේකට අතිශය සාර්ථක විදිහට ඒගොල්ලෝ ඉංග්‍රීසි භාෂාව හසුරවනවා. ඉතින් මේක කෙටි කාලෙදී පොඩි කාලෙදී මේක අවස්ථාව මේ ළමයට දුන්නම මේක ජීවිතේට මාර වටිනාකමක් මෙයාට. හරිද? ඒ අවස්ථාව ඔබේ දරුවටත් ළඟා කරවන්න අනිවාර්යයෙන්ම මම අර මුලින්ම පටන් ගත්ත ඒ ළමයි ටික අපිව ඉම්ප්‍රෙස් කරා ඒගොල්ලෝ අපිව විස්මයටපත් කරා ඒගොල්ලෝ හොඳට ග්‍රහණය කරගත්ත අපි කියපු දේවල් මම මේ කාරණේ කරන්න සැලකියුතු වෙහසක් දරන්න වෙනවා. සමහර දවස්වල දිවාරය එල්ලි වෙනකම් මට ඒගොල්ලන්ගේ අඩුපාඩු බලන්න වෙනවා ඒගොල්ලෝගේ වැඩවල. ඒ තරමට විශාල කැපකිරීමක් කරලා අපි ඒ ළමයිව ඒ තැනට ගෙනියන්නේ. නමුත් සතුට කියන්න බැරි තරම් ඒ කට්ටිය දිනෙන් දින අතිශය සාර්ථක වෙනවා. ඔබේ දරුවා පොඩි කාලෙදීම මේ පන්තියට යොමු කළොත් ඕගොල්ලන්ට ඉතාමත් කෙටි කාලය තුළදී අතිශය සාර්ථක ඉංග්‍රීසි භාෂාව පිළිබඳ අතිශය සාර්ථක දරුවෙක් ඔයාට බලා ගන්න පුළුවන් වෙයි. ඒ නිසා මේ අවස්ථාව මගහරින්න එපා. ඔයගොල්ලෝ මොනරාගලද වැල්ලවායද පස්සරද ඈත බලන්න එපා. ඒ අය එන්න. හිඟුරු කඩුවේ පන්තිය තියෙන හිඟුරු කඩුවේ බොහෝ විට මේ අවුරුද්දේ අවසන් වෙනකම් මට පන්තිය කරන්න වෙන්නේ නැති තියෙන මොකද දැනට කණ්ඩායමක් යනවා. එතකොට අපිට වෙන සිද්ධ වෙනවා. ඒ අයට අපේ සහායක ටීචර්ත් ඉන්නවා. එයා එකතු වෙලා එක කරાવી. බුත්තලට එන්න පුළුවන් වුණොත්
ඒගොල්ලන්ට ලොකු වාසියක් තියෙනවා හිඟුරු කඩුවට යනවට වඩා කියලා මම කියනවා. බැරිම නම් එන්න බැරිම නම් ඒගොල්ලෝ හිඟුරු කඩුවට යමු වෙන්න අපි හැම ළමයා ගැනම හොයලා බලනවා. ළමයිගේ එක්තරා කාලයක් වෙනකොට අපි ළමයි පිළිබඳව හොඳ අධ්‍යයනයක් කරනවා. ඒගොල්ලන්ට මොකද්ද කරන්න ඕනේ? ඒගොල්ලන්ට මොනවද ලබා දෙන්න ඕනේ? මොන වගේ දැනුමක්ද මොන වගේ වේගින්ද ගන්නන්න ඕනේ කියලා. right.